විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන චමී සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහට ලක් වූ පුවතක් පිළිබඳවයි මේ වාර්තාව. කොරියාවේ රැකියාවක නියුතු මෙම චමී සිය නවාතැන් පොළ තුළ හුදකලාව මෙවැනි අසම්මත හැසිරීම් ප්‍රදර්ශනය කරන ආකාරය දක්නට ලැබෙනවා. කෙසෙල් කඳක් බදාගෙන එය ලෙවකමින් චමී සිදු කරන මෙම ක්‍රියාව පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙනවා. වාර්තාවන අන්දමට මොහු මීට පෙර ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයට අපහාස කරමින් සහ චරිත ඝාතනය කරමින් වීඩියෝ ඉදිරිපත් කළායෙක්. විශේෂයෙන්ම සිහින සහ අකීවෙනි පුද්ගලයින්ගේ නරක ආශ්‍රයට වැටීමෙන් පසුව චමීගේ මෙම පිරිහීම ආරම්භ වූ බවට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා. අද වන විට චමී මෙවැනි දැඩි තනිකමකට සහ මානසික වැටීමකට ලක්ව ඇත්තේ එදා ඔහු සිදු කළ එම අමනෝඥ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස බවයි විචාරකීන් පවසන්නේ. සැබේ මනුෂ්‍ය සබඳතා ගොඩනගා ගැනීමට අපොහොසත් වූ පුද්ගලයෙකු අවසානයේ මෙවැනි හුදකලාවක සිරවි විඳවන ආකාරය පිළිබඳව මෙය කදිම නිදසුනක් සපයනවා.